මම GIN බණ්ඩාර විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක. ප්‍රථමයෙන්ම කනගාටු වෙනවා මේ වසර 28ක් පැරණි මේ ගැටලුව නැවත වතාවක් කතා කිරීමට සම්බන්ධව. 1997 BC පෙරේරා වැටුප් කොමිසම සියලුම රජයේ සේවකයන්ට 60%ක වැටුප් වැඩි කිරීමක් කරා. ඒ වැටුප් වැඩි කිරීම සමස්ත රාජ්‍ය සේවයකටම ලැබුණට ගුරු හා විදුහල්පතිවරුන්ට ඒ වැටුප් වැඩි කිරීම ලබා දුන්නේ නැහැ. මේ තත්ත්වයේ තුල ගුරු සංගම් ගුරුවරු විදුහල්පතිවරු දිගින් දිගටම රජයට ඉල්ලීම් කරා බලපෑම් කරා. ඒ ඉල්ලීම් සහ බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙස රජයේ කමිටුවක් පත් කරා එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියෙකු වූ සුබෝධිනී මෙණිවිගේ ප්‍රධානත්වය. එතුමිය ඒ කමිටුව අපිට සිද්ධ වෙච්ච අසාධාරණ විමර්ශනය කරලා මේ 1997 ඉඳලා ගුරු හා විදුහල්පතිවරුන්ට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා එතුමිය ඒ කමිටු වාර්තාවෙන් පිළිගත්තා. ඒ පිළි අරගෙන එතුමිය යෝජනා කරා වැටුප් යෝජනාවලිය. ඒ වැටුප් යෝජනාවලියේ කොටසක් ඒ කියන්නේ 120ක් 2022 ජනවාරි මාසේ පළවෙනිදා සක්‍රීය සේවයේ හිටපු ගුරු හා විදුහල්පතිවරුන්ට ලබා දුන්නා. හැබැයි එතෙන්දි තමයි ගැටලුව මතුවෙන්නේ. ඒ කියන්නේ 1997 ඉඳලා 2021යි 12යි 31 වෙනකන් මේ අසාධාරණයෙන් පීඩාවට ලක් වෙලා හිටපු ගුරු හා විදුහල්පතිවරුන්ට මේ වැටුප් වැඩිවීම ඒ කියන්නේ 120 ලබා දුන්නේ නැහැ. අපි කියන්නේ මේ 1997 ඉඳලා මේ වැටුප් ප්‍රශ්නයෙන් පීඩාවින්ද. ඒ කියන්නේ අනිකුත් රජයේ සේවකයන් රුපියල් ලක්ෂයක් ගන්නකොට ගුරු හා විදුහල්පතිවරුන් ගත්තේ රුපියල් 40000යි. ඒ කියන්නේ 60ක් අඩුවෙන් මේ ජීවිත කාලය පුරා මේ කියන්නේ සේවය කරපු කාලය පුරාම ගුරු හා විදුහල්පතිවරු ලබා ගත්තේ. එතකොට ඒකෙන් 120ක් තමයි අර 2022 ජනවාරි මාසේ පළවෙනිදා ලබා දුන්නේ. හැබැයි ඒ 120වත් අර 97 ඉඳලා 21යි 12යි 31 විශ්‍රාමික ගුරුවරුන්ට ලබා දුන්නේ නැහැ. අපි කියන්නේ කරුණා කරලා මේ 97 ඉඳලා වැඩිම අවුරුදු 28ක් පීඩාවටපත් වෙච්ච ගුරු හා විදුහල්පතිවරුන්ට ඒ වැඩි කරපු 120 ලබා දෙන්න කියලා. මෙතන තියෙන ගැටලුව තමයි මේ ගුරුවරු හා විදුහල්පතිවරු කියන්නේ මේ රටේ මානව සම්පත නිර්මාණය කරපු මිනිස්සු. මේ ගුරුවරු හා විදුහල්පතිවරු නිර්මාණය කරපු මානව සම්පත තමයි අද වෙනකොට මේ ඉහළ තනතුරු වල පාලක පන්තියේ පාලනය කර මෙහෙයමින් සිටින්නේ. අපි කනගාටුවටපත් වෙනවා මේ තරම් මේ මානව සම්පත නිර්මාණය කරපු මේ ගුරු හා විදුහල්පතිවරුන් වසර 28ක් තිස්සේ පීඩාවටපත් කිරීම සම්බන්ධයෙන්. අද වෙනකොට මේ ගුරු හා විදුහල්පතිවරු සමහර ගුරුවරු විදුහල්පතිවරු අවුරුදු 60න් එහා ඉන්න කට්ටිය කියන්නේ 80 90 දක්වා ඉන්න ගුරුවරු හා විදුහල්පතිවරු ඉන්නවා. ඒ ගුරුවරු අද ඉන්නවා සමහර ගුරුවරු රෝද පුටු වල ඉන්නේ. සමහර ගුරුවරු ඇඳවල් වල රෝගී තත්ත්වයෙන් ඉන්නේ. ඒ ගුරුවරුන්ගේ බෙහෙත් වලට විතරක් යනවා සමහර ගුරුවරු ඉන්නවා රුපියල් 20000 30000 යන ගුරුවරු. ඒ වගේම ඒ ගුරුවරු තමන්ගේ විශ්‍රාම යනකොට ලැබෙන මුදලින් ණය ලබාගත් ගුරුවරු ඉන්නවා. ඒ ණය ලබාගත් ගුරුවරු ඒ ගුරුවරුන්ගේ දරුවන්ගේ විවාහ කටයුතු කරලා ඒ මදුවට අර බාගෙට හදාගත්ත ගේ ප්‍රතිසංස්කරණය කරලා ඒ වැටුප ලැබෙන්නේ ඊටාම අඩු ප්‍රමාණයක්. ඒ ණය කැපෙනවා. ඒ වගේම දැන් මේ අද වෙනකොට අපේ රටේ ජීවනත්තේ අහස උසට නැගලා තියෙන්නේ. එතකොට මේ ජීවිතයේ අවසාන කාලේ ගත කරන මේ ගුරු හා විදුහල්පතිවරුන්ට මේ විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ට ඔවුන්ට අවශ්‍ය ආහාරයක්වත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අද වෙනකොට අපේ රටේ ජීවන වියදම ඉතාම අධිකයි. එතකොට මේ ලැබෙන සොච්චම් වැටුපෙන් මේ ජීවන වියදම මේ ඒගොල්ලන්ගේ බෙහෙත් ටික නෙමෙයි ඒගොල්ලන්ගේ ආහාර ටික පවා ඒ කියන්නේ සමතුලිත ආහාරයක්වත් ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ රජයට කියන්නේ මේ මානව සම්පත නිර්මාණය කළපු මේ ගුරු හා විදුහල්පතිවරුන්ට මේ තවදුරටත් මේ අසාධාරණයට ලක් නොකර මේ 20යි 26 අයවැයෙන් කරුණා කරලා මේ වැටුප් වැඩිවීම ලබා දෙන්න කියලා. ඒ වගේම මේ 1997 ඉඳලා මේ ප්‍රශ්නයට මූලිකත්වයේ කටයුතු කරපු මහින්ද ජයසිංහ සහෝදරයා. මේ මහින්ද ජයසිංහ සහෝදරයා අද මේ රජයේ
නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. එතුමා මේ ප්‍රශ්නය එදා ඉඳලම මේ ප්‍රශ්නය මූලික කරගෙන සටන් කරපු සටනට නායකත්වය දුන්න පුද්ගලයෙක්. ඒ නිසා එතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා 20යි 26 අයවැයෙන් මේ ගැටලුව විසඳලා මේ අවුරුදු 28ක් පැරණි මේ ගැටලුව විසඳලා මේ ගුරු හා විදුහල්පතිවරුන්ගේ මේ අසාධාරණයට සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මල්වතු මානාහිමියෝ අපි මල්වතු මානාහිමියන්ට අපේ මේ තියෙන ගැටලුව දීර්ඝ වශයෙන් පැහැදිලි කරා. ඒ පැහැදිලි කිරීම තුළ උන්වහන්සේ පිළිගත්තා අපිට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. උන්වහන්සේ පිළිගත්තා ජනාධිපතිතුමා උන්වහන්සේ හමුවට පැමිණි මොහොතේ හෝ අපි ඉදිරිපත් කළ ලිපිය ලබා දීලා උන්වහන්සේ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්න කියලා උන්වහන්සේ අපිට ප්‍රකාශ කරා. Oh.